ආයුබෝවන් තෙරුවන් සරණයි. ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි ඔයා මේ නූතන පුලතිසි වත කියලා ප්‍රෝග්‍රෑම් එකක් ගහන්නේ? වැඩසටහන් මාලාවක් ගහන්නේ. මම මේ වැඩසටහන් මාලාව සෝෂල් මීඩියා මගින් සමාජගත කරන්න පටන් ගත්තේ 2022 සැප්තැම්බර් මාසයේ ඉඳලා. මම මේ සඳහා පිඹුරුපත් සකස් කරන්න පටන් ගත්තේ වයස අවුරුදු 17 ඉඳලා. දැන් මට අවුරුදු 50ක් වයස. දැන් මම අවුරුදු 33ක් මේ සඳහා කාලය මිඩංගු කරලා තියෙනවා. ධනය කැප කරලා තියෙනවා. මගේ ශ්‍රමය වැය කරලා තියෙනවා. මම මේ තුලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයේ මිනිස්සු පාලනය කරන්න, ඔබලා තියන්න, ගැට ගහලා තියන්න. මේ මුළු ලෝකෙම එකතු වෙලා ගහපු ඔය දියුණු කියලා ගොඩනගාගෙන ඉන්න විවිධ ජාතීන්, විවිධ රටවල්, විවිධ සංවිධාන, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මේවා ආයතන හැටියට තිබ්බට මේවා ගොඩනගියේ මිනිස්සු. අන්නේ මිනිස්සු ගහපු, තිරිසන් මිනිස්සු ගහපු ගැට ටිකක් තියෙනවා. මම අවුරුදු 30ක් පමණ පර්යේෂණාත්මක ජීවිතයක් ගත කරලා මේ ඉතිහාසය, මේ මිනිස්සු, ලෝකෙ මිනිස්සු පාලනය කරන්න තම තමන්ගේ වාසියට, පොඩි බින් කඩක වාසියට මිනිස්සු ගැට ගහලා තියන්න, නිකන් තිරිසන්නු හැටියට මේ බහුතරයක් ජනතාව, මේ පෘථිවියේ ජීවත් වෙන මිනිසුන්ගෙන් බහුතරයක් ජනතාව. දැන් උදාහරණයක් අපේ ලොකුවට ලංකාව ගැන කතා කරමුකෝ. ලංකාවේ බහුතරයක් ජනතාව වහල්ලු හැටියට තියාගන්න හදපු සිස්ටම් එකක් තියෙනවා කාලාන්තරයක් තිස්සේ. අන්නේ සිස්ටම් එක අවබෝධ කරගෙන, අනේ සිස්ටම් එක වෙනස් කරන්න නම් මේ දැන් පවතින ක්‍රමයට වඩා ප්‍රගතිශීලී ක්‍රමවේදයක් මේ දේශය මත, මේ සමාජය මත ඇති කරන්න නම් මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. පාසල් පද්ධතියෙන් කරන්නේ මිනිස්සු ලෝක දැනුමෙන්, විශ්ව දැනුමෙන් කප්පාදු කළා නිකම් මේ ගෙම්බෝ ගානට, බලු පැටවු ගානට මිනිස්සු දාලා ලෝක දැනුමෙන්, ලෝක ප්‍රාග්ධනයෙන් ලංකාවේ වර්තමාන પરම්පරාව කපලා කොටලා වෙන් කරලා තියෙන්නේ මල්ලිලා. ඒකින්ද අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ දැනුවත් වෙන එක. මගේ භාෂාවෙන් කියනවා නම් මේ මිනිස්සුන්ගේ ප්‍රඥාවේ තියෙන දරිද්‍රතාවය, ඥාන මණ්ඩලයේ තියෙන දරිද්‍රතාවය, භාව මණ්ඩලයේ තියෙන දරිද්‍රතාවය තුරන් කරන්න තමයි මේ නූතන පුලතිසි වත ගහන්නේ. මේ නූතන පුලතිසි වත හදාරලා, ශ්‍රවණය කළා, අහලා, බලලා, උඹලා දැනුවත් වුණොත්
බල සංවේදී වුණොත් බල අහල පහල ඒ උන්ට ඊරිසියා කරන එක නතර කළා, කකුලෙන් අදින එක නතර කළා. ලංකාවේ 2000න් පස්සේ ඉපදුණු ඒ උන්ට ආතක් පාතක් නැතුව බයිසිකලයක් පැද ගන්න බැරුව, මිලදී ගන්න බැරුව, තැනකට ගිහිල්ලා වචන දෙකක් කතා කරගන්න බැරුව, බෙල්ලෙන් අල්ලලා වතුරක උබලා තියනවා වගේ පීඩනයකටපත් කළා. කොල්ලෝ ටික කෙල්ලෝ ටික අනාගත පරම්පරාව තියෙන සිස්ටම් එකක් ඇතුලේ ඔවුන්ව මේ ජීවත් වෙන මිනිස්සු දැනුවත් වීමකින් තමයි මීට වඩා හොඳ සමාජ ක්‍රමයක් ගොඩනගන්න පුළුවන්. නැත්තම් එක්කෙනාගේ බලාපොරොත්තු මත ලනු ගිලලා බලාපොරොත්තු තියාගෙන රැවටිලා එකේකාට කඹුරන්න තව කෙනෙක් අපේ හීන ඉෂ්ට කරලා දෙයි කියලා විවිධ දේශපාලන පක්ෂ විවිධ පුද්ගලයෝ ක්‍රියා කරනකොට ලංකාව වගේ රටකට අහිමි වෙලා තියෙන විශ්ව දැනුම, විශ්ව ඥාණය මේ නූතන පුලතිසි වත තුලින් පොම්ප කරනවා. අලුත් සංස්කෘතියක්, අලුත් දහමක්, අලුත් තාක්ෂණයක්, අලුත් නීතියක්, අලුත් දේශපාලන ක්‍රමවේදයක්, අලුත් ඇඳුම් පැළඳුම්, අලුත් නිවාස, අලුත් වාහන, අලුත් චින්තනයක්, අලුත් දැක්මක් මේ සමාජයට පොම්ප කරන පාස්වර්ඩ් බුක් එකක් තමයි නූතන පුලතිසි වත කියලා කාලාන්තරයක් තිස්සේ පත 8 එකට හිඳලා අඩිය අඟලට තලලා මේ ඔබ තමුන්නාන්සලාට ප්‍රදානය කරලා ඒක තේරෙන්නේ නැති හින්දා පැහැදිලි කරමින් වැඩසටහන් ඔබ තමුන්නාන්සලාට ඉදිරිපත් කරනවා. මේ නූතන පුලතිසි වත ගහන්න මං වෙන් කරපු මුදල් පවා, මං බජට් කරපු මුදල් පවා මේ ආතක් පාතක් නැති බඩගෝස්තරවාදී පස්ස පැත්ත කහගන්න නියපොත්තක් නැති මිනිස්සු මට ලැබෙන්න තියෙන මුදල් පවා වංචා කරලා මට මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්න මම බත් එකක්වත් තනියෙන් කාපු නැති මිනිහෙක්, කුරුම්බ ගෙඩියක් තනියෙන් බීපු නැති මිනිහෙක්, අරක්කු වීදුරුවක් සිගරට් එකක් තනියෙන් බීපු නැති මිනිහෙක් මම බෙදා හදාගෙන කාලා ජීවත් වුණු මිනිස්සුන්ගේ දුක වේදනාව කඳුළු අඳුරන පොළවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සෙක් හැටියට මට දැන් අවුරුදු 50ක් මගේ ස්වර්ණමය යුගයේ ඉවරයි. මෙතනින් එහාට මට ජීවිතයක් ඕනේ නැහැ. මට උන්නත් එකයි මලත් එකයි. අන්න ඒකින්ද මම ඊගාව පරම්පරාවට ඒ දේශය නිදහස් කරලා දෙන්න. ඒ දේශය නිදහස් කරන්න නම් ප්‍රථම කාරණාව තමයි ඔබ ඉගෙන ගන්න ඕනේ. ඔබ සවිඥානික වෙන්න ඕනේ. ඔබ දැනුවත් වෙන්න ඕනේ. සමහරලාටම අලුත් පරම්පරාවත් එක්ක කතා කළාම උන් hina වෙනවා. ඒ hina වෙන්නේ උන්ට. අපි අපේ ජීවිත කාලෙදි ගන්න ඕන ගෑනු අරගෙන කරන්න ඕන සෙල්ලම් ටික කරලා, කන්න ඕන කෑම බීම ටික කාලා, කරන්න ඕන ක්‍රීඩා ටික කරලා ගහ ගන්න ඕන තැන ගහගෙන, ගුටි ගන්න ඕන තැන ගුටි කාලා ජීවිතේ ගන්න ඕන මේ ජීවිතේ මනුස්සයෙක් හැටියට ඉපදුනාම ඒ කරන්න ඕන වැඩ ටික කරපු මිනිහෙක් මම. ඒකින්ද මම ඉතුරු කොලේ නෑ මුදලුත් ඉතුරු කරලා තියෙනවා. ඩංකඩම් මම මේවා විනාශ කළා නෑ.
මම ඉතුරු කළේ මානව ප්‍රාග්ධනයක්. ඒක තමයි මේ පුලතිසි වත කියන කෘතිය. වචන 35000ක් විතර තියෙන. නමුත් මේක වැඩ ඉස්සරහට කරගෙන යනකොට මම මගේ ජීවිතය පරිත්‍යාග කළා මම මේ වැඩේ කරන්නේ. මම මේ වැඩේ තුලින් මියදෙන්න ලැහැත්ති වුණු මිනිහෙක්. බය කියන එක මම අඳුරන්නේවත් නැහැ. ඒකින්ද මම මේකේ යම්කිසි කොටස් ටිකක් අපේ ලොකු පුතාට බාර දීලා තියෙනවා. අපේ පොඩි පුතාට බාර දීලා තියෙනවා. මම මේකට ඕන කරන සමහර මුදල් මම මේ සමාජයේ එක එක අයට මගේ ඉඩම් දීලා මම ඉල්ලුවා ඒ මිනිස්සු ඒවා පෑර හැරලා ටිකක් බොරුවට වීරෝ වෙන්න හදනවා. එතෙන්ද මේ පුලතිසි වතත් මාත් එක්ක ඕනේ කෙනෙකුට හැප්පෙන්න පුළුවන්. ලංකාවට නිදහස අරගෙන එන්න ඔය 1948 හම්බුණු බොරු නිදහස නෙමෙයි. 1948 ලංකාවට නිදහස අරගෙන නිදහස දෙනකොට තමයි 1948 තමයි ලෝක බැංකුව පිහිටවන්නේ. වක්‍රව මේ රටවල් පාලනය කරන්න. ඒකෙන්ද අධර්මය වට්ටන අධර්මය පරාජය කරන මන්ත්‍ර ටික තමයි අපි නූතන පුලතිසි වතෙන් ගහලා ඉදිරි අවුරුදු 5 තුල ලංකාවට ඕන කරන දේශපාලන විමුක්තිය තමයි බුදුන්ගේ දේශපාලන විද්‍යාව, බුදුන්ගේ ආර්ථික විද්‍යාව. මේවා ගැන පොත් ලියවිලා නැහැ. මේවා ගැන සාකච්ඡා නැහැ. මේවා ගැන සම්මන්ත්‍රණ නැහැ. නමුත් විශ්ව විඥාණයෙන් විශ්ව ඥාණයෙන් මේ පෘථිවි පරිණාමයේදී සමාජ පරිණාමයේදී ඉදිරියට අවකාශය දීලා තියෙන්නේ බුදුන්ගේ දේශපාලන විද්‍යාවට පමණයි. බුදුන්ගේ ආර්ථික විද්‍යාවට පමණයි. බුදුන් දර්ශනයක් දේශනා කළා නැහැ. නමුත් බුදුන් දේශනා කරපු එදා බුද්ධ වචනය පස්සේ මුඛ පරම්පරාගතව පැවතගෙන ඇවිල්ලා ඒක සංග්‍රහ කළා ත්‍රිපිටකය හැටියට තියෙනවා. ඒ අනුසාරයෙන් බුදුන්ගේ දර්ශනය නිර්මාණය කරගෙන මේ ලෝකයට දේශපාලන නිදහස, යුද්ධ වලින් තොරව, මනුස්ස ඝාතන වලින් තොරව, මහා දැවැන්ත පරිමාණයෙන් සිද්ධ වෙන පරිසර විනාශ වලින් තොරව, සූරා කෑම් වලින් තොරව, මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් තොරව, ආයුධ ජාවාරම් වලින් තොරව සහ ඖෂධ ජාවාරම් වලින් තොරව මේ පෘථුවිය නැවත අපේ රට නැවත කෙලින් කරන්න පුළුවන් දර්ශනයක්, විශ්ව ඥානයක්, ජාත්‍යන්තර ඥානයක්, ඉංග්‍රීසි හරි හැටි දන්නේ නැති, විවිධ භාෂාවන් හරි හැටි දන්නේ නැති මේ ලංකාව වගේ රටවල් වල ජීවත් වෙන බහුතරයක් මාධ්‍යම පාන්තික මිනිස්සුන්ට මම අවුරුදු 30කට වැඩි කාලයක් එක එක රටවල පෘථිවියේ උතුරේ ඉඳලා දකුණට, නැගෙනහිර ඉඳලා බටහිරට මේ ලෝකේ රටවල් වල ක්‍රියාත්මක වුණු දේශපාලන સિદ્ધාන්ත ඒ මොනවද කියන එක හොයලා බලලා කියවලා ස්ටඩි කරලා නිදි මරාගෙන ඒවා මෙනෙහි කළා ප්‍රතිනිර්මාණය කරලා අලුත් විසඳුමක්, අලුත් බුලට් එකක් හැටියට තමයි මේ නූතන පුලතිසි වත එළියට දාන්නේ. සමහර වෙලාවට මේ ගොඩක් දෙනෙක් මට hina වෙනවා. දැන් හම්බුණා മന്ത്രിතුමියක්. මම රාජ්‍ය සේවයෙන් අයින් වෙලා නූතන පුලතිසි වත ගහනවා. දැන් ඒගොල්ලන්ගේ වැඩසටහන් වගේක් මට
මගේ channel වලින් මගේ social media තුලින් ප්‍රචාරය කරන්න කියලා ඉල්ලීම කළා. මම මේ රැවුලක් හොයාගෙන පාරේ පූල් පාන් වගේ අපත්තු කරන්න කේල් කොට කපාගෙන යනකොට ඒක අර ඉස්කෝලේ ගුරුතුමියකට කියනවා මේ මම නොමග ගිහිල්ලාලු. ඒතර මේ අය තමයි මේ සමාජයේ නායකත්වය දෙන්නේ. අපි වැදගත් ඇඳුමක් ඇඳගෙන ස්ටේජ් එකේ ලවුන්ස් කරන විදිහට මේ කේල් කොට කපන්න යන්නේ නැහැ. ඒතර අපි ආස්පසින්ම අපේ ෆේස් කට් වෙනස් කරනවා. අපේ ඇඳුම් බැලඳුම් වෙනස් කරනවා. සමහරලාට මම තව තැනකදී හම්බුනාම ගොඩක් මිනිස්සු අඳුරන්නේ නැහැ ඔයාද කියලා අහනවා. එහෙම තමයි. අපි විවිධ වාහන පාවිච්චි කරනවා. විවිධ මිනිස්සුත් එක්ක මේ සමාජයේ ගැවසිලා තියෙනවා. ඒකින්ද මේ මානසික දරිද්‍රතාවයෙන් පෙරෙන තමන් වැටිලා ඉන්න වල මොකද්ද කියලා නොතේරෙන අන්දොසලා ඉන්න රටකට ජාතියකට මහද්වීපයකට විමුක්තිය නිදහස අරගෙන දෙන්න තමයි ඊටාම කෙටියෙන් කියනවා නම් නූතන පුලතිසිවත රචනා කළා තියෙන්නේ. මේ පෘථිවිය වෙනස් කරන්නේ ලේඛකයෝ. මම ලේඛකයෙක් හැටියට ඒක කරලා ඉවරයි. මේ ඔබ තමුන්නාන්සලා දැනගන්නවා මම හෙට මලත් මම මේ දැන් මලත් සිද්ධ වෙන්නේ මම ඔන්න ඔය කියපු එක. ඒක කවුරු හරි අවබෝධ කරගෙන ප්‍රකාශ කළාට පස්සේ මේ විශ්ව විඥාණය විසින් මේ ලෝකය තුල හැබැයි ඒක ගහන්න ඕනේ විශ්වීය හෘද සාක්කියකින් බැලන්ස් කරලා ගහන්න ඕනේ. මම ඒක ගැව්වා. ඒකෙන්ද මේකට සබාදහම ඇරෙන්න මේක විශ්ලේෂණය කරන්න මිනිස්සු නැහැ. මේක ਵਿਚාරය කරන්න මිනිස්සු නැහැ. මේක සංවාදයට භාජනය කරන්න මිනිස්සු නැහැ. මොකද මේ මිනිස්සු ඉන්නේ ඒ තරම් වලවල් වල වහල්ලු වෙලා. දැනට මිනිස්සු වහල්ලු වෙලා කාලය කියන්නේ මිනිස්සු වහල් භාවයට පත් කරපු සිස්ටම් එකක්. අධ්‍යාපනය කියන්නේත් එහෙමයි. දේශපාලනය කියන්නේත් එහෙමයි. තාක්ෂණය කියන්නේත් එහෙමයි. දැනට සමාජගත කරලා තියෙන ආගම ධර්මය කියන්නේත් එහෙමයි. නමුත් ඔරිජිනල් බුදුන්ගේ දේශපාලන විද්‍යාව තුළින් ඔරිජිනල් බුදුන්ගේ ආර්ථික විද්‍යාව තුළින් ඔරිජිනල් බුදුන්ගේ කලාව තුළින් ඔරිජිනල් බුදුන්ගේ තාක්ෂණය තුළින් මේ පෘථුවියට විශ්ව විඥාණය විසින් නිදහස උදා කරලා දෙන එක දෙනවාමයි. ඒක නොවෙනස් සත්‍යයක්. මේ වගේ ප්‍රකාශයක් කරන්න තීරණය කළේ මම මේකට මේ වගේ දායකත්වයක් දෙනකොට මාත් එක්ක ඉන්න වටේ ඉන්න සමහරු මෝඩ තකතිරු මේ මට ගහන්න මගේ වැඩසටහන් අසාර්ථක කරන්න මගේ කකුලෙන් අදින්න මම නම් වශයෙන් උන්නේ මම කියන්නම් ක්‍රියාත්මක වෙලා තියෙන එහෙම කට්ටියක් ඉන්නවා. නම් වශයෙන් කියන්න කලින් තමයි මම මේ වගේ ප්‍රකාශයක් කරන්න තීරණය කළේ. එහෙමනම් ජය වේවා.